හමුදාවේ 58 වන සේනාංකය නාච්චි කුඩා හා කලේ කුඩා අතර වූ LTTE නැංගුරම්පලකට පහර දී එහි වූ LTTE යාන්ත්‍රාද රැගෙන කලේ කුඩා ජැටියට පැමිණීමට අද සමත් වුණා. ඉකුත් මාසයේ දැඩි ප්‍රහාරයක් දී අත්පත් කරගත් නාච්චි කුඩා වලට කිලෝමීටරයක් තරම් ආසන්නයෙන් වූ කලේ කුඩා ජැටියට පහර දීමට සහ නාච්චි කුඩා මුහුදු කොටි කඳවුර ආරක්ෂා කර ගැනීමට LTTE මෙවැනි తాවකාලික නැංගුරම්පලවල් හා මුහුදු කොටි තිප්පලවල් සකස් කර ඇති බවයි හමුදාව පෙන්වා දෙන්නේ. නාච්චි කුඩා මුහුදු කොටි මූලස්ථානයේ අවට වූ එම පරිවාර මුහුදු කොටි කඳවුරු රැසක්ම මේ ආකාරයෙන් ඉකුත් දිනවල යුද හමුදාව විනාශ කරනු ලැබුවා. පුනරින් රැකගැනීමට ඇති එකම මුහුදු කොටි බලකොටුව වන නාච්චි කුඩා අවට LTTE උපරිම මුහුදු කොටි ශක්තිය යොදා තිබෙන බවයි හමුදාව පවසන්නේ. ඉකුත් දෙසතිය තුල ගොඩබිමින් වෙරළ තීරය ඔස්සේ ඉදිරියට ගොස් පරිවාර මුහුදු කොටි තිප්පලවල් වෙත යුද හමුදාව එල්ල කළ ප්‍රහාර වලින් LTTE යාත්‍රා 50කට ආසන්න ප්‍රමාණයක් අත්පත් කර ගැනීමටද 100කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීමටද සමත් වුණා. LTTE සමාජිකයන් රසක් සමග තෙන්නමන් හා නීලවන් නැමැති LTTE නායකයන්ද මේ ප්‍රහාර වලින් මරමුවටපත් වූ බවයි යුද හමුදාව පවසන්නේ. LTTE පළවිඩු හුවමාරු මගින්ද මේ කරුණු සනාථ වී තිබෙනවා. LTTE සංනිවේදන කුළුණක්ද යුද හමුදාව අද ගලවාගෙන විත් තිබුණා. අඩි 80ක් පමණ උසට මෙය සවි කළ හැකියි. මුලන්කාවිල් සිට නාච්චි කුඩා දක්වා LTTE සංනිවේදන කටයුතු සිදු කළ ඇත්තේ මෙය භාවිත කරමින් බවයි හමුදාව පවසන්නේ. A32 පුනරින් ගොඩබිම් මාර්ගය මුලන්කාවිල් දක්වා මුදාගෙන සිටින හමුදාව බටහිර මුහුදේ වෙරළ තීරයේ LTTE ගමනේ තිබූ විවිධ සිට නාච්චි කුඩා වලට කිලෝමීටරයක් තරම් ආසන්නය දක්වා දැන් පැමිණ සිටිනවා. 58 වන සේනාංකය මෙලෙස බටහිර වෙරළ තීරය ඔස්සේද සිය ක්‍රියාන්විතයක් දියත් කරද්දී 59 වන සේනාංකය මීට සමගාමීව නැගින්න වෙරළ තීරයේ නයාරු කලපුව දක්වා සිය බලය තහවුරු කර ගනිමින් සිටිනවා. නයාරු කලපුව මුදා ගැනීමේ අවසන් අදියරට එම බට පිරිස් පැමිණ සිටිනවා.